අයිබෝන් සියලු දෙනාටම මම දැන් ඉන්නේ කොහෙද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. මම දැන් ඉන්නේ හැටන් නල්ලතන්නිය මාර්ගයේ. මම සූදානම් වෙන්නේ අවාරයේ සිරිපා කරුණා කරන්න. ඉතින් අවාරය බොහොම නිස්කලංක විදිහට හැඩගැන්වෙලා තමයි තියෙන්නේ. ඔයාලට ඇහෙනවා ඇතිනේ මේ ගලාගෙන යන දිය ධාරාවල ශබ්ද, මේ කුරුල්ලන්ගේ ශබ්ද, මේ හැම දෙම එකතුවක් එක්ක තමයි අවාරය සිරිපා කරුණා කරන්න තියෙන්නේ අපිට. ඉතින් ඒ වගේම අපි ඉස්සරහට ගියාට පස්සේ පරිසරයේ තියෙන වෙනස්කම් මේ සොඳුරු දේවල් සමගම තමයි සිරිපා කරුණා කරන්න තියෙන්නේ. ඉතින් මම දැන් ඉන්නේ හැටනල්ලතනිය මාර්ගයේ මකර තොරණ ළඟ. මකර තොරණෙත් සුවිශේෂී කතාවක් තියෙනවා. ඉතින් ඒ ගැන ඉස්සරහට යන ගමන් මම ඔයාලට කියන්නම්. එන්න යන්න යමුත් එක්ක අවාරයේ සිරිපා කරුණා කරන්න. මං ඔයාලට කිව්වනේ මකර තොරණ ගැන කියනවා කියලා. ඉතින් ඊට කලින් කියන්න ඕනේ මේ සබහාදහම මුළු හිතම නිවන සුළුයි. මේ ශබ්ද අහන් ඉන්න ආසයි. ඉතින් මකර තොරණ ගැන කතාව කිව්වොත් 1950 දී ගල්වඩිය යොදාගෙන තමයි මේ මකර තොරණ නිර්මාණය කරලා තියෙන්නේ. අපිට රත්නපුර පලාබද්දල මාර්ගයේ ශ්‍රීපාදස්ථානයේ කරුණා කරන්න යනකොට මකර තොරණක් මුණ ගැහෙනවා. ඉතින් හැටන් නල්ලතන්නිය මාර්ගයේ මකර තොරණක් මුණ ගැහෙනවා. පලාබද්දල මාර්ගයේ මකර තොරණ මේ මාර්ගයට වඩා කුඩායි. විශාලම මකර තොරණ මුණ ගැහෙන්නේ මම මේ අවාරයේ ශ්‍රීපාදස්ථානයේ කරුණා කරන්න එන හැටන් නල්ලතන්නිය මාර්ගයේ. ඊට අමතරව ශ්‍රීපාදස්ථානයට විදුලිය ලබා දීම ආලෝකමත් කිරීමේ මතකයක් විදියටත් මේ මකර තොරණ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් තව චුට්ටක් ඉස්සරහට ගියාම අපිට මුණ ගැහෙනවා රතු පාලම. රතු පාලම පහු කරගෙන අපි යමු අවාරයේ ශ්‍රීපාදස්ථානයේ කරුණා කරන්න.